වෙනවා. අපි ඒක තමයි බෝසත් පාරමිතාව පුරන්නේ. අපේ බලාපොරොත්තුව තියෙන්නේ අපිට ඊතර වෙනවා නම් මේ නිමේෂේ ඉඳන් ඊතර වෙත හැකි. තේරුම් ගන්න. එහෙම චරිත බිහි වෙන්නේ නැත්නම් එහෙම ඇත්ත නැත්නම් ඒකයි ಗುಣ කියලා වයලා ඉවර කරන්න බැරි. බුදු කෙනෙක්ගේ ಗುಣ කියලා ඉවර කරන්න බැරි. ඔන්න ඕකයි. අසීමිත කැපකිරීමක්. අම්මෙක් කරනවද? අම්මට හරියට නිින්ද ටික නැති වුණාම අම්මා කෑ ගහන්නේ නැද්ද? තාත්තා කෑ ගහන්නේ නැද්ද? හැබැයි බුදුහාමුදුරුවෝ ඔබලට කෑ ගැහුවද? ඈ? කනහරා මොලේට විතරයි පුතා දෙන්න පුළුවන්. හරිද? එහෙනම් අපේ අම්මා තාත්තට වඩා අපිට ආදරයක් අපේ බුදුහාමුදුරුවෝ කරාද නැද්ද තිහාමුදුරුවනේ? එහෙනම් ඒ දහම අපි කොහොමද රකින්න ඕනි? මේ පණ පුදා නෙමෙයි බං. තව ඊට වැඩිය මොනවද තියෙන්නේ? ඒ ඔක්කොම දෙනවා. ඒ උත්තම ශ්‍රේෂ්ඨ පුද්ගලයාගේ අරමුණ වෙනුවෙන්. මොකක්ද අරමුණ? මොකක්ද අරමුණ? සකල ලෝක සත්‍යය දුකින් අත මුදවන්න. හරි. දුකින් අත මුදවන්න. ඒක එහෙම කරන්න පුළුවන්ද වචනෙට? බෑ. මේ මනස හදන්න ඕනේ. මේ මනස හදන්න නම් උඹලව එක එල්ලේ තියන්න ඕනේ. ඇයි ඒ? උඹලට මග වැරදිලා. උඹලා ගමන් කරන්න වෙන දිහාවක. හරිද? කවුරුත් පුතාලට කියනවද? අපුව පන්සලට එක්කන් යන්න කියලා. ගෙදර ඉන්න තමන්ගේ අඹුව වෙන්න පුළුවන්, ස්වාමියා වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්, අම්මා තාත්තා වෙන්න පුළුවන්. මට කියන්න පන්සලකට භාවනා කරන්න එක්කන් යන්න කියලා කියන පවුලක් තියෙනවද? මෙතන? ඈ? මෙතන නෑ. ඉන්නවද අරුණ? නෑ. කාගේවත් නෑ. හැබැයි ඇඳුමක් කරන් දුන්නේ නෑ. සෙන් පවුඩර් එක ලැබුණේ නෑ. ලිප්ස්ටික් එක ලැබුණේ නෑ. විනෝද සවාරියක එක්කන් ගියේ නෑ. කියන්නේ ඉන්නවද නැද්ද? කියනවද නැද්ද? කියනවා. තේරුණා? හොඳ දේ වෙනස් කරන්න හදන්න එපා පුතේ. මට හැමෝටම කියන්න තියන්නේ ඒක. ඔබ වෙනස් වෙන්න. ඔබලා වෙනස් වෙන්න. මං ලෝකෙ මිනිස්සුන්ට ඕන විදිහට මං වෙනස් වෙන්නේ නැහැ. ඒක මගේ මාන්නේ නෙමෙයි. මං ඊයේ පෝස්ට් 10ක් විතර ලියලා රෑ වෙනකන් කපලා නිකන් හිටියා. මුන්ට කියලා වැඩක් නැහැ කියලා. වේදනාවෙන් කතා කරන්නේ.